ඔයාටත් රැට නිින්ද යන්නේ නැතුව දවස් ගානකට කලින් කරපු කතාවල් ගැන ආයෙ හිතලා තියෙනවද? නැත්නම් මොකක් හරි වෙන්නත් කලින් වෙන්න පුළුවන් නරකම දේවල් 100ක් විතර ඔළුවෙන් මවාගෙන බය වෙනවද? අන්න ඒකට තමයි ඕවර් තින්කින් කරනවා කියන්නේ. Hello everyone, welcome back to Saget. ඉතින් කිව්වා වගේම අද අපි කතා කරන්නේ ඕවර් තින්කින් ගැන. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ රුමිනේෂන් කියලා. ඒ කියන්නේ එකම දේ වටේ කැරකීම. සරලවම කිව්වොත් ඕවර්තින්කින් වෙන්නේ අපේ මනස එකම සිතුවිල්ලක් ආයෙමත් වටේම කරපන ගත්තමයි. හැබැයි මොලේ මේක කරන්න අපිට වද දෙන්න නම් නෙවෙයි. ඒක අපිට වෙන්න යන කරදරයකින් අපිව බේර ගන්න තරන පුංචි උත්සාහයක්. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය ඕවර්තින්කින් කරද්දී අපිට දැනෙන්නේ අපි ප්‍රශ්නයකට විසඳුමක් හොයනවා වගේ. හැබැයි ඇත්තටම වෙන්නේ අපි එකම තැන රවුම් ගහන එක විතරයි. හරියට නිකන් ඔළුව ඇස්සේ ටැප්ස් 50ක් විතර ඕපන් කරගෙන ඒව වහගන්න බැරුව හිර වෙලා වගේ. ඉතින් මේකෙන් බේරෙන්න අපිට කරන්න පුළුවන් සරල සහ ප්‍රායෝගික ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි the 2 minute rule. ඔයාට ප්‍රශ්නයක් ගැන හිතෙද්දි තමන්ගෙන්ම අහන්න මේකට මට දැන් විනාඩි 2ක් ඇතුළත කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. උත්තරේ ඕන නම් ඒ වැඩේ දැම්ම කරන්න. උත්තරේ නැහැ නම් ඒ සිතුවිල්ල පොඩ්ඩකට නවත්තන්න. මොකද නිකන් හිතුවා කියලා එක විසඳෙන්නේ නැහැ. දෙවෙනි දේ තමයි schedule a worry time. ඒ කියන්නේ බය වෙන්න වෙලාවක් වෙන් කරන්න. හැමතිස්සෙම හිතේ හිතෙන්නේ නැතුව දවසකට විනාඩි 10ක් නැත්නම් 15ක් විතර වෙන් කරන්න ඔය හැම ප්‍රශ්නයක් ගැනම හිතන්න. හරියට නිකන් වෙන වෙලාවක සිතුවිල්ලක් එද්දි මං ඒ ගැන හිතන්නේ හවස 5න් පස්සේ වගේ කියලා හිතලා එක පාසල දාන්න. මේකෙන් මොළයට ලොකු පාලනයක් ලැබෙනවා. ඔයා ඕනවට වඩා හිතන කෙනෙක් නම් එකෙන් අදහස් වෙන්නේ ඔයා දුර්වලයි කියන එක නෙවෙයි. ඔයාගේ මනසව බේරගන්න පුදුම උත්සාහයක් දරනවා කියන එක විතරයි. මතක තියාගන්න ඔළුවට එන හැම සිතුවිල්ලකටම ඔයාගේ අවධානය දෙන්න ඕනේ නැහැ. හැම what if එකක් පස්සෙම දුවන එක නැවැත්තුවම හිතට මාරම නිදහසක් දැනෙන්න ගැනීම. ඉතින් ඊළඟ කොටසින් අපි කතා කරමු mental exhaustion නැත්නම් මානසික මහන්සිය ගැන. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.